ආයුබෝවන් ශ්‍රී ලක්ෂ්මී ඇස්ට්‍රෝ ලංකා YouTube නාලිකාවට ඔබ සැම සාදරයෙන් පිළිගන්නවා. ඔබ මොන දේ කළත් අසාර්ථකද? අත ගහන වැඩේ අවුල් වෙනවද? ව්‍යාපාරවලට යට කරපු මුදල්වත් බේරගන්න බැරි වුණාද? ඉන්පසුව හිටියටත් වඩා පහළට වැටුණද? රැකියාවක් නැතිව ඉබාගාතේ යන්න සිද්ධ වෙලාද? සම්මුඛ පරීක්ෂණ වලින් අසමත්ද? විදේශගත වීම තියෙනවද? විදේශගත වුණත් ගිය පයින් ආපහු එන්න සිද්ධ වුණාද? ප්‍රේම සම්බන්ධතා බිඳ වැටෙනවද? විවාහයක් තියෙනවද? විවාහ වෙලා දික්කසාදයකින් අවසන් වෙලාද? අධ්‍යාපනයෙන් ඉහළට යනවද? නැත්නම් අධ්‍යාපනය කඩාකප්පල් කරගත්තද? ගිහිගේ අතහැරියද? නැත්නම් නැවතත් පැවිදි දිවියෙන් ගිහි ජීවිතයට ගියාද? මෙවැනි ප්‍රශ්න ඔබටත් තියෙනවද? හිතා ගන්නවත් බැරිව ඔබත් ලත වෙනවද? එහෙනම් අපි බලමු ඇයි මෙහෙම වෙන්නේ කියලා. ඔබේ ජන්මපත්‍රයේ මෙවැනි අසාර්ථක වන පිහිටීම් තියෙනවද කියලා අපි බලමු. ඔබ උපන් වේලාවට අනුව සැකසූ ජන්මපත්‍රයේ පිහිටීම කොහොමද කියලා අපි මුලින්ම බලන්න ඕනේ. මෙහිදී ලග්නාධිපති ග්‍රහයා ගැනත් විශේෂ සැලකිල්ලක් දැක්විය යුතුමයි. ලග්නාධිපති ග්‍රහයා ලෙස හඳුන්වන්නේ ලග්නයට අධිපති වන ග්‍රහයා. එහෙමනම් අපි මුලින්ම ලග්නයට අධිපති වන ග්‍රහයන් හඳුනාගෙන සිටිමු. මේෂ ලග්න හිමියන්ගේ ලග්නාධිපති වන්නේ කුජ ග්‍රහයා. වෘෂභ ලග්න හිමියන්ගේ ලග්නාධිපති වන්නේ සිකුරු ග්‍රහයා. මිථුන ලග්න හිමියන්ගේ ලග්නාධිපති වන්නේ බුධ ග්‍රහයා. කටක ලග්න හිමියන්ගේ ලග්නාධිපති වන්නේ සඳු ග්‍රහයා. සිංහ ලග්න හිමියන්ගේ ලග්නාධිපති වන්නේ රවි ග්‍රහයා. කන්‍යා ලග්න හිමියන්ගේ ලග්නාධිපති වන්නේ බුධ ග්‍රහයා. තුලා ලග්න හිමියන්ගේ ලග්නාධිපති වන්නේ සිකුරු ග්‍රහයා. උච්චික ලග්න හිමියන්ගේ ලග්නාධිපති වන්නේ කුජ ග්‍රහයා. ධනු ලග්න හිමියන්ගේ ලග්නාධිපති වන්නේ ගුරු ග්‍රහයා. මකර ලග්න හිමියන්ගේ ලග්නාධිපති වන්නේ සනි ග්‍රහයා. කුම්භ ලග්න හිමියන්ගේ ලග්නාධිපති වන්නේ සනි ග්‍රහයා හෙවත් සෙනසුරු. මීන ලග්න හිමියන්ගේ ලග්නාධිපති වන්නේ ගුරු ග්‍රහයා. මෙවැනි ආකාරයට තමන් උපන් වේලාවේ පැවති වේලාවට අනුව ලැබී ඇති ලග්නය අනුව මෙය බැලිය යුතුයි. එහෙමනම් ඔබටත් ඔබේ ලග්නාධිපති ග්‍රහයා කවුරුන්ද කියා බැලීමට වැටහීමක් ඇති වෙන්න ඇති කියලා මම හිතනවා. මෙම ලග්නාධිපති ග්‍රහයා ඔබේ ජන්මපත්‍රයේ තුල සිටින ආකාරයත් නවාංශක කේන්ද්‍රය තුල සිටින ආකාරයත් පිළිබඳව සියුම් නිරීක්ෂණයකට එළඹිය යුතුයි. ලග්නාධිපති ග්‍රහයාට වැටෙන ග්‍රහ දෘෂ්ටි සහ ඒවායේ තත්වය ගැනද සංයෝග වී සිටින ග්‍රහයන්ගේ තත්වය ගැනද නීච වෙලාද දුබල වෙලාද අසුබ සංයෝග අසුබ ග්‍රහ දෘෂ්ටි සහිතවද ඉන්නේ කියලත් ඉතා සියුම් ජන්මපත්‍ර පරීක්ෂාවක් තුළින් බැලිය යුතු වෙනවා. ඔබේ ජන්මපත්‍රයේ අනිත් සියලුම ග්‍රහයන් ඉතා බලවත් වෙලා හිටියත් මෙම ලග්නාධිපති ග්‍රහයා අබලව දුබලව පීඩිතව සිටිනවා නම් වඩු වගේ ගෙදර පුටුව නෑ වගේ හැඟීමක් තමයි අපට ඇතිවන්නේ. ලග්නාධිපති ග්‍රහයා 6, 8, 12 යන දුෂ්ට ස්ථානයක තැන්පත් වෙලා ඉන්නවා නම් තමාගේ තත්වය ලේසි පහසුවෙන් ගොඩනගා ගන්න පහසු වෙන්නේ නැහැ. ඒ වගේම කේන්ද්‍ර ස්ථාන 4 ග්‍රහයන් නැතිව පාළු වෙලා ගිහින් නම් ඒකත් මෙම අසාර්ථකත්වයට බලපෑම් ඇති කරන තත්වයක් වෙනවා. තම ලග්නභාවයේ කිසිදු ග්‍රහයෙක් නොමැතිනම් ලග්නාධිපති ග්‍රහයා දුෂ්ට ස්ථානගත වෙලා නම් තමාගේ තත්වය පෞරුෂත්වයේ ගොඩනගා ගන්න අසීරු වෙනවා. ඒ වගේම 4 වැන්නාධිපති ග්‍රහයා 6 වැන්න 8 වැන්න 12 වැන්න වැනි දුෂ්ට ස්ථානයක තැන්පත් වී ඉන්නවා නම් ඉතා අසුබ තත්වයක් ඇති කරනවා. 4 වැන්නේද ග්‍රහයෙක් තැන්පත් වී නොමැති නම් හෝ
නීච පාපී ග්‍රහයෙක් එහි ඉන්නවා නම් තමන්ට චංචල නිශ්චල දේපල යාන වාහන ඉඩකඩම් වැනි දේවල් අහිමි කරවන පිහිටීමක් වෙනවා. ඒවා ලබා ගැනීමට බොහෝ බාධා කරදර මතු කරන පිහිටීමක් වෙනවා. මෙවැනි පිහිටීමක් තිබෙන පැවිදි අයෙකුට වුවත් ස්ථිර විහාරස්ථානයක් හෝ නොමැතිව දුෂ්කර භූමියක වැඩ වසන්නට සිදුවිය හැකියි. ගිහියෙක් නම් තම වත්කම්, ගෙවල් දොරවල්, යාන වාහන පවා යම් දිනක අහිමි වී යන්නටත් පුළුවන්. මෙවැනි අය අනවශ්‍ය ලෙස අන්‍යයන්ගෙන් මුදල් ණයටගෙන ගෙවල් දොරවල් පවා අපේට තබා සියල්ල අහිමි කර ගන්නවා. ඒ වගේම 7 වෙනි අධිපති ග්‍රහයා 6 වෙනි, 8 වෙනි, 12 වෙනි වැනි දුෂ්ට ස්ථානයක ස්ථානගත වෙලා ඉන්නවා නම් අසුබ පිහිටීමක් වෙනවා. 7 වෙනි කිසිදු ග්‍රහයක නොමැති වීම හෝ පාපී ග්‍රහයක 7 වෙනි සිටීම අසුබ දෘෂ්ටි, අසුබ සංයෝග වැටීම නිසා විවාහයේ කල්යෑම, විවාහයේ දෙදරා යාම, විවාහ නොවී සිටීම, විවාහ සැපත අඩුවීම, අති දුෂ්කර ප්‍රදේශයකට විවාහ වී පදිංචියට යෑම වැනි දේවල් සිදුවිය හැකියි. ඒ වගේම දසවැන්න අධිපති ග්‍රහයා 6 වෙන්න, 8 වෙන්න, 12 වෙන්න වැනි ස්ථානයක දුෂ්ට ස්ථානගත වී ඉන්නවා නම් නැත්තම් 10 වෙන්නේ කිසිදු ග්‍රහයක නොමැති නම් පාප ග්‍රහයක 10 වෙන්නේ සිටිනවා නම් පාපී ග්‍රහයෙකුගේ අසුබ දෘෂ්ටි, අසුබ සංයෝග තුලින් 10 වෙන්න පීඩා වීම නිසාද තම වෘත්තීය ජීවිතේ පවත්වාගෙන යාමට අපොහසත් වෙනවා. වෘත්තීමය දියුණුවක්ද නැති වෙනවා. ඒ වගේම සතුරු බාධක, උගත්කමේ තරමට රැකියාවක් නොලැබීම, දුර බැහැර පත්වීම් ලැබීම, විදේශගත වීම නම් කිරීමට අපහසු රැකියාව වැනි දේ කිරීමටත් සිදු වෙන්න පුළුවන්. මේ ආකාරයට කේන්ද්‍රස්ථාන 4 වන 1, 4, 7, 10 යන ස්ථාන පීඩා වෙලා නම් පාප දෘෂ්ටි, පාප සංයෝග වැටි තිබෙනවා නම් තමයි මේ ආකාරයට කනගාටුදායක තත්වයකට පත් වෙන්නේ. ඒ වගේම ලග්න භාවයේ 2 වෙන්න, 12 වෙන්න යන භාවවලත් පාප ග්‍රහයන් තැන්පත් වෙලා ඉන්නවා නම් වඩාත්ම ප්‍රවේශම් විය යුතුයි. ඒ වගේම නීච පාපී ග්‍රහයන්ගෙන් ලග්නය පාප කරතරී වෙලා නම් ජන්මයාට නිතර කේන්ති යන ආවේගශීලී ගති පහළ වෙන ලක්ෂණ මතුවෙනවා. කරන කියන සෑම කටයුත්තකටම සතුරු බලවේග ඇති වෙනවා. මානසික පීඩනය, හිසේ කැක්කුම, කරන කියන දේ අසාර්ථක වීම සහ මානසික කඩා වැටීම වැනි දේවල් සිදු වෙන්නත් පුළුවන්. ඒ වගේම තම නිවසේ නිදන කාමරයේ පිහිටි දිශාව, ළිඳ තිබෙන දිශාව, මුළු තැන්ගේ තිබෙන දිශාව වැනි නිවාස ඉදිකිරීමේදී සිදුවන වැරදි දිශාගත කිරීම නිසාද තම කටයුතු අසාර්ථක වීමට ඉඩ තිබෙනවා. ඒ වගේම ගත කරන මහදශා හා අන්තර්දශා අනුවද අසාර්ථක වීම සිදු වෙන්න පුළුවන්. ඒ රාශික කාලගත කරන අයටද මෙම தත්ත්වය ගොඩාක් දරුණු ලෙස බලපෑම් ඇති කරනවා. මේ කරුණු සියල්ල පිළිබඳව අවධානයට ගත යුතුව තිබෙනවා. එහෙමනම් ඔබත් ඔබගේ ජන්මපත්‍රයේ සියුම් පරීක්ෂාවට ලක් කරගෙන නිවසේ ඇති වාස්තු දෝෂද පරීක්ෂා කරවාගෙන ඒවාට නිවැරදිව ප්‍රතිකර්ම කිරීම තුළින් ජීවිතයේ සාර්ථක මඟකට ගෙනියන්න උත්සාහ කරන්න. ඔබට වාසනාවන්ත සාර්ථක ජීවිතයක් ගත කරන්න ශක්තිය, ධෛර්යය ලැබේවා. මේ කරුණු සියල්ල පිළිබඳව ඔබගේ ජන්මපත්‍රයට අනුව දැන ගැනීමට තිරයේ දිස්වන අංකයට අමතා හෝ WhatsApp මගින් අප හා සම්බන්ධ වෙන්න. ඒ වගේම අපගේ ශ්‍රී ලක්ෂ්මී ඇස්ට්‍රෝ ලංකා නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, ඔබගේ හිතවතුන් අතර ෂෙයා කරගන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔබගේ අදහස් උදහස් පහතින් කමෙන්ට් කරන්න අමතක කරන්නත් එපා. ඒ වගේම උදාවන සිංහල හින්දු නව වසර ඔබ සැමට සාමය, සතුට, සෞභාග්‍ය පිරි සුබම සුබ නව වසරක් වේවා. ආයුබෝවන්.